සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අතීතයේ සිටම ගැමි රසට හදන කෑම ගොඩක් රසයිනේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවා ගමේ විදියට ගොඩක් රසට black pork curry එකත් එක්ක පොල් රොටි. මුලින්ම අපි black pork curry එක හදාගමු. මේ තියෙන්නේ pork gram 750ක්. මම මේ ටික මේ සයිස් එකට කපාගෙන හොඳින් සෝදගෙන තියෙන්නේ. අපි බලමු දැන් මේක මැරිනේට් කරන විදිය. ඒකට මම මුලින්ම මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් කුඩු කබල බැද ගන්නවා. මෙතනදී මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් කුඩු ඕගොල්ලෝගේ රසපම අනුව සැර අනුව ගන්න. මෙතනදී ඔයාලා ලිපේ ගින්දර ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මිරිස් 3-5 කළු වුණොත් තිත්ත රසයක් එනවා. ඒ නිසා දුබුරු පාට වෙනකම් මද ගින්දරේ කැබලේ බැඳ ගන්න ඕන. ඊට පස්සේ අපි කබලේ බැඳගත්ත මිශ්‍රණය මස් එකට දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඊට පස්සේ රස අනුව ලුණු දාලා හොඳට අපි මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට මැරිනේට් කරගන්න ඕනේ මේ මස් ටික. මේකෙන් තමයි මස් එකේ රස වැඩි වෙන්නේ. මැරිනේට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ දැන් තියෙන ලස්සන පාට. දැන් මේ මස් ටික අපි විනාඩි 10ක් 15ක් හොඳට මැරිනේට් වෙන්න තියන්න ඕනේ. ඒ අතරතුරේදී මේකට අවශ්‍ය ලූණු සුදු ලූණු රම්පේ කරපිංචා අවශ්‍ය ද්‍රව්‍ය ටික සූදානම් කරගමු. අපි දැන් සුදු ලූණු ටික තලා ගමු. මේකට අපි ඉඟුරු සේර එනසල් කරාබු නැටි එකතු කරලා හොඳට තලා ගන්න ඕන. හරි අපි එහෙනම් curry එක හදන හැටි බලමු. මම pan එකක් ලිපෙන් තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අබ උළුහාල් සූදුරු දාගන්නවා. ඒ ටික තප්පර 20ක් 30ක් බැද ගන්න ඕනේ. ඊළඟට අපි කොටාගත්ත සුදු ලූණු ඉඟුරු එනසාල් කුරුළු පොටු මිශ්‍රණය තෙල් එකට එකතු කරගන්න ඕන. ඒ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. දැන් මේ වෙලාවේ මාරම සුවඳයි. දැන් අපි මේ මිශ්‍රණයට බැදපු 3-5 ටිකක් එකතු කරගන්නවා. ඒකත් හොඳින් කලවම් කරලා අපි මේ දැන් මැරිනේට් කරගත්තු මස් මිශ්‍රණය මේ ටෙම්පරාදුවට එකතු කරගන්න ඕන. මේ වෙලාවේ මාරම සුවඳයි මුළු කිචන් එකම. ඔයාලට පේනවා ඇති මස් එක කොච්චර ලස්සනට මැරිනේට් වෙලාද කියලා. කළු පාටට හොඳට තියෙනවා.
අපි දැන් මේකට වතුර ටිකක් එකතු කරගන්න ඕන. එකතු කරලා හොඳට කලවම් කරලා මේක විනාඩි 45ක් විතර හොඳට තැම්බෙන්න තියන්න ඕන. ඊට කලින් අපි සියඹලා ගොරක කෑලි කිහිපයක් මේකට එකතු කරගන්න ඕන. දැන් හොඳින් කලවම් කරගෙන මේක විනාඩි 45ක් මද ගින්දරේ හොඳට තඹ ගන්න ඕන. මේකට වතුර දානකොට ඔයගොල්ලෝ සැලකිලිමත් වන්න. ඔයගොල්ලන්ට ග්‍රේවි එක වැඩි නම් වැඩිපුර වතුර දාන්න. මම මේක ටිකක් ග්‍රේවි එක අඩුවෙන් හදන්නේ. මේක අපි කන්නේ පොල් රොටිත් එක්ක නිසා මේක නිකන් තික් එකට වගේ ග්‍රේවි එක මම ගන්න හදන්නේ. ඒක නිසා මම වතුර ටිකයි පාවිච්චි කරේ. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ. මම ආයෙත් මේක කලවම් කර ගන්නවා. නැත්නම් මේක අඩිය අල්ලන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාලා රස බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් ආයෙත් පියනෙන් වහලා තවත් විනාඩි 20ක් විතර අඩු ගින්දරේ මේක පිස ගන්න ඕන. අපි පෝක් කරි එක හැදෙනකම් පොල් රොටි එක හදන හැටි බලමු. මුලින්ම අපි බලමු පොල් රොටි එක රසටම හදන රහස් කීපයක්. ඉතින් මුල්ම එක තමයි පාන් පිටි අරගද්දී ඕගොල්ලෝ මේ විදියට පැකට් කරපු පාන් පිටි අරගන්න. එතකොට අපේ පොල් රොටි එක ගොඩක් රසයි. දැන් අවශ්‍ය ප්‍රමාණයට පාන් පිටි ටික මේ වගේ බෝල් එකකට දාගන්න. ඉතින් පාන් පිටි ගත්ත ප්‍රමාණයටම ඔයාලා පොලුත් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට පොල් රොටි එක ගොඩක් රසයි. දැන් අපි මේකට හීනයට කපාගත්ත ලූණු, අවු මිරිස්, කරපිංච එකතු කරගමු. දැන් මම මේකට බිත්තරයකුත් එකතු කරගන්නවා රසය වැඩි කරගන්න. ඉතින් ඔයා බිත්තර කන්න අකමැති නම් බිත්තර නොදා හදාගන්නත් පුළුවන්. දැන් ඔයා මේකට රස අනුව ලුණු ටිකකුත් දාගන්න. අද මම පොල් රොටි මිශ්‍රණය හදාගන්න පාවිච්චි කරන්නේ මද රස්නේ වතුර. මද රස්නේ වතුරෙන් ඇනුවම පාන් පිටි ටික හොඳට තැම්බිලා හොඳ රසට පොල් රොටි ටික ගන්න පුළුවන් පුළුන් වගේ. ඉතින් වතුර වැඩි කරගන්න එපා. අතේ නොඇලෙන පදමට මේ පිටි මිශ්‍රණය හදාගන්න ඕන. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. මේ විදියට අපි විනාඩි 5ක් විතර හොඳට නීට් කරගන්න ඕනේ. විනාඩි 5ක් වගේ නීට් කරගත්තට පස්සේ අපි මේක වහලා විනාඩි 10ක් වගේ පැත්තකින් තියාගමු. එතකොට තමයි මේ රොටි එක තවත් රස වෙන්නේ. මේ හරියටම ඔන්න විනාඩි 10කට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට බෝල දැන් හදාගන්න පුළුවන්.
ඉතින් මද රසයෙන් අපි අනාගත්ත නිසා මේ රොටි ටික මහතර වුණත් හදාගන්න පුළුවන්. මොකද ඇතුලේ තියෙන පිටි ටික තැඹිලානේ තියෙන්නේ. ඒක නිසා අපි දැන් පිගානක් අරගෙන ඒකට මේ ලස්සනට මේ රොටි ටික දාගමු. දාලා හොඳට රොටි ටික දෙපැත්ත දාලා පුච්චගමු. ඉතින් මේ තියෙන්නේ අපේ රසම රස සුවඳම සුවඳ බ්ලැක් පෝක් කරි එකත් එක්ක අපි හදාගත්ත පොල් රොටි. මේ මෙනු එක උදේ කෑම වේලකට රාත්‍රී කෑම වේලකට උනත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ විදිහේ තවත් රෙසිපි එකකින් ආයෙත් ඔයාලව හමු වෙන්න එන්නම්. මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලට ඒ වෙලෙම බලාගන්න පුළුවන්. මගේ යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.